Welcome everyone to my channel Gaya to go. අද ඉතින් පොඩක් shopping යන්න කියලා බැලුවේ. මොකද මේ Halloween එනවානේ පොඩි එක්කෙනාගේ ස්කූල් එකෙන් එයාලට මේ costumes අඳගෙන එන්න කියලා එකට. ඉතින් එයාට costume එකක් ගන්න අපි shopping යන්න කියලා තමයි හදන්නේ. අපි යන්නේ Westfield එකට. Westfield එකේ Kmart කියලා shop එකක් තියෙනවා. ඒකට තමයි යන්න හිතාගෙන ඉන්නේ. මේ New Zealand Australia ඉන්න අය නම් දන්නවා Kmart එක ගැන. මම හිතන්නේ ඒකේ අපිට reliable prices වලට හැම දෙයක්ම වගේ ගන්න තියෙන තැනක්. ඉතින් ගිහිල්ලා බලමු අද ඒ shop එකේ මොනවාද තිබ්බේ මොනවාද අපි ගත්තේ කියලා. ඕකේ එහෙනම් දිගටම රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක. අපි අද යන්නේ සෙන්ට් ලූක් වෙස්ට්ෆීල්ඩ් එකේ තියෙන Kmart එකට. යන්කෝ එහෙනම් ඇතුළට. මේ කාලෙට shopping mall එක හරිම busy ඇත්තටම. Halloween තියෙනවා, Christmas තියෙනවා. ඉතින් හැමෝම තමන්ගේ ආදරණීයන්ට gift ගන්න. ඉතින් අලුත් ඇඳුම් මේ හැම දෙයක්ම ගෙදරට ඕන කරන දේවල් මේ හැම දෙයක්ම ගන්න. ඉතින් ගොඩාක් සෙනග එනවා. හැම shopping mall එකක්ම එක වගේ තමයි. හරිම busy. ක්‍රිස්මස් වලට ඉතින් ඔක්තෝබර් නොවැම්බර් වෙනකොටම මේ shopping mall එක ඩෙකොරේට් කරලා තියෙන්නේ. හරිම ආසයි අර ඒ ක්‍රිස්මස් ෆීලිං එකට. අපි දැන් යන්නේ මේ Kmart එකට. බලන්නකො ඉතින් අපේ එක්කෙනා ඉස්සල්ලාම දුවලා ගිහිල්ලා තෝරනවා දේවල් Halloween එකට යාට. ගොඩක් ලොකු ඩෙකොරේෂන් කලෙක්ෂන් එකක් තිබ්බා. පොඩි කට්ටියට ඇඳුම් ඒ හැම දෙයක්ම ඇවිල්ලා තිබ්බා. බලමුකෝ අපි මොනවද තියෙන්නේ කියලා තව. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ පොඩි බබාලගේ ඇඳුම් තියෙන සෙක්ෂන් එකට. මේකේ ඇත්තටම ගොඩාක් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් prices උනත් මේ සෑහෙන ඒ කියන්නේ හොඳ prices වලට ගන්න පුළුවන්. baby items හැම දෙයක්ම වගේ තියෙනවා. බබාලට ඕන කරන කියන්නේ පොඩිම වයසේ ඉඳලා ටීනේජ් වෙනකම් වගේ ඕන කරන හැම දෙයක්ම තියෙනවා. මමත් පොඩි එක්කෙනාට ඇත්තටම අපේ පොඩි දෙන්නටම ගොඩක් වෙලාවට මේකෙන් තමයි බඩු අරගන්නේ. ලොකු බ්‍රෑන්ඩඩ් ඒවා නෙමෙයි. ඒ වුණාට මේ ඇත්තටම මට නම් එහෙම ඒ බඩුවල මොකුත් එහෙම ලොකුවට වැරද්දක් කියන්නේ පොඩි අයට කොහොමද අපි ගොඩාක් කල් දේවල් පාවිච්චි කරන්නේ නැහැ නේද? මාසෙ 2 ඊට පස්සේ අයින් කරනවනේ. ඉතින් මේක ඇත්තටම මේ රෙකමන්ඩ් කරන්න පුළුවන්. බබාලගේ ඇඳුම් උනත් හොඳ ක්වොලිටි එකේ අර 100% කොටන් ඒ වගේ ක්වොලිටි එකට තියෙනවා අත්තරම. දැන් මම මේ අඬ හදන්නේ මං ආසම සෙක්ෂන් එකකට. මේකේ තියෙනවා toys Christmas toys, teddies ලා soft toys ඒ වගේ ගොඩාක් දේවල් මේ දාලා තියෙනවා. මේ පොඩි කට්ටියගේ ස්කූල් අයිටම්ස් එයාලගේ ස්කෝලේට ඕන කරන හැම දෙයක්ම toys. අපේ පොඩි එකෙනා නම් එක්කන් ගියාම එයා තමයි අපිට කලින් දුවලා ගිහිල්ලා හැම දෙයක්ම සිලෙක්ට් කරන්න. ඉතින් දකින්න හැම දෙයක්ම අතට ගන්නවා. පොඩි කට්ටිය එහෙමනේ. ඉතින් ආසයිනේ නේද? හැම දෙයක්ම මේක තියෙනවා යාලට ඕන කරලා. මහලි
එන්නකො බලන්න මේ සෙක්ෂන් එක ක්‍රිස්මස් අයිටම් හරිම ආසයි මේ සෙක්ෂන් එක පැත්තට යනකොට ගොඩක් මතක් වෙනවා ඉතින් ලංකාව ඇත්තටම ක්‍රිස්මස් එනකොට අපි ෆැමිලිස් එක්ක කොච්චර එන්ජෝයි කරනවද ලංකාවේ හිටියනම් නේද නෑදෑයෝ ඉන්නවා ඉතින් ෆැමිලි එක එකතු වෙනවා මෙහෙනම් ඉතින් එහෙම කට්ටිය ගොඩක් ඇද වෙන්නේ නැහැනේ ලොකුවට එහෙම ලොකුවටම ඉතින් අපි සමරන්නේ නැහැ මෙහෙදී නම් අර පොඩි දෙන්න ඉන්නේ හින්දා ක්‍රිස්මස් ට්‍රී එකක් හදලා පොඩක් ඒ දේවල් කරනවා නැත්තම් ඇත්තටම කිව්වොත් එහෙම ලොකුවට සෙලිබ්‍රේට් කරන්නේ නැහැ මේකේ ක්‍රිස්මස් අයිටම් වුණත් ඇත්තටම රීසනබල් ප්‍රයිසස් වලට ගන්න තිබ්බා හොඳ ලස්සන ඒවා ඔයා අලුතෙන් නිව්සීලන්ඩ් වලට ආපු කෙනෙක් නම් ඇත්තටම රෙකමන්ඩ් කරනවා මේකෙන් බඩු ගන්න කියලා මොකද අපේ අතේ තියෙන ගානේ හැටියට අපිට ගෙදරට ඕන කරන හැම දෙයක්ම ගන්න පුළුවන්. මේකේ දැන් අපි ගත්ත ඒ කාලේ මේ වගේ මයික්‍රෝවේව් එකක් වුණත් මේ අපි ඒක අයින් කරනකම් ඇත්තට මොකුත් උනේ නෑ. අවුරුදු 8ක් 9ක් විතර පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මේ එහෙම ක්වොලිටි එකේ ලොකු අඩුවක් නෑ ගාන අඩුයි කියලා. ගාන නම් ඉතින් ඇත්තටම අපි ආපු කාලෙට වඩා දැන් 3 ගුණයක් විතර වැඩි වෙලා තිනවා ගණන් කොවිඩ් වලින් පස්සේ හැම දෙයක්ම මාර විදියට ගණන් ගියා. ඒ වුණාට තවම මේ ෂොප් එකේ ඔයාලගේ ගෙදරට ඕන කරන හැම දෙයක්ම හරිම රීසනබල් ප්‍රයිසස් වලට ගන්න පුළුවන් ක්වොලිටි එකෙත් එහෙම ලොකුවටම මේ අඩුවක් මම නම් දකින්නේ ඇත්තටම. ඉතින් ඔයා නිව්සීලන්ඩ් වල අලුතෙන් සෙටල් වෙන කෙනෙක් නම් ගිහිල්ලා බලන්න මේ ෂොප් එකේ මොනවාද ඔයාට ගෙදරට ඕන කරන බඩු කියලා. හැම දෙයක්ම එකම තැනකින් ගන්න පුළුවන්. ගෙදරට බබාලට ඔයාට පෙට්ස්ලා ඉන්නවා නම් එයාලගේ දේවල් වුණත් මේ හැම දෙයක්ම මේ ෂොප් එකේ තියෙනවා.
ඉතින් එහෙමනම් අපි දැන් shopping ඉවර කරලා යන්නයි මේ හදන්නේ. 4 items වගේ ගත්තා. අපිට $65ක් විතර ගියා. මෙයාගේ costume එකයි පොඩි දේවල් ටිකක් ගන්න. එහෙමනම් ඉතින් අද ඔයාලට පෙන්නුවේ මේ Kmart shop එකේ මොනවද තියෙන්නේ කියලා. ආයෙමත් දවසක අපි තවත් vlog එකකින් හම්බ වෙමු. එතකන් එහෙනම් හැමෝම හොඳින් ඉන්න. Take care. Bye. හලෝ අපි දැන් ගෙදර යන්න කියලා යන්නේ මෙයාලට මාක්සීලු නේද එහෙනම් බබා බයි කියන්න බයි කියන්න බයි ආයෙ දවසක හම්බෙමු